ලංකාවේ දේශපාලනය ඇතුලේ අපි දැකපු අප්‍රසන්නම යුගයක් මේ පහසු කරමින් ඉන්නේ. හේතුව ආණ්ඩුව වටන්න කරන්න පුළුවන් දේශීය සහ විදේශීයව කළ හැකි ලොකුම මඩ ගැසීම් ටික මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. තුන්වෙනි නැව ඉන්දියාව අරගෙන ඉන්දියාවේ ගොඩබස්ස ගත්තනම් නාවිකයෝ ඒකට පූර්වාදර්ශය සැපයුවේ ලංකාව. ඒකට ලංකාවට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. ජාත්‍යන්තර වශයෙන් මොන ප්‍රෙෂර් එක තිබුණත් මිනිස්සුන්ගේ ජීවිත කියන සංවාදය ඇතුළතදී මිනිස්සු වෙනුවෙන් කැපවීම පෙනී හිටීම වෙනුවෙන්. ඇයි නැව ගත්තේ නැත්තේ පැය 11කට කලින් කියලා හෙන්න කයිවාරු ගහපු එවුන් ඒ නැව දෙවෙනි නැව ගත්තගෙන් පස්සේ සිදු කරපු දායකත්වයට කිසිදු අගය කිරීමක් කරනවා අපි දුටුවේ නැහැ. ඒ වෙනුවට තිරිසං සංග්‍රදායක මාධ්‍ය ක්‍රමවේදය ඇතුළේ ඉඳගෙන තවත් මේ රට අවුලවන්න පුළුවන් දේශීයව විදේශීයව මේක කරන්න පුළුවන් ලංකාවට එන්න එපා ට්‍රැවල් බෑන් දාලා තියෙන්නේ කියලා ඕස්ට්‍රේලියාව පැත්තෙන් ඒ වගේ අප්‍රසන්න විදිහට මාධ්‍ය හැසිරීමක් මේ වෙනකොට සිදු කරමින් තිබුණා. ඒක තමයි කනගාටුදායකම සිද්ධිය. හරි. ඔන්න ඔය දේවල් ඔය විදිහට සිද්ධ වෙනකොට දරුවෝ නැවියෝ වෙච්ච සිද්ධිය අපි හොඳට දන්නවා. එතනදී චතුරාල්විස් කියන දෙරණ මාධ්‍යවේදියා ඔබ දන්නවා මාධ්‍යයේදී හොඳටම උගන්වන දෙයක් තියෙනවා. මිනිස්සුන්ට දැනෙන්න කයක් කියන්න ඕනේ නම් ඒක මෙහෙමයි. වෑන් රථයකට පොලිස් අන නොතකා ධාවනය කරන ලද වෑන් රථයට වෙඩි ප්‍රහාරයක්. එහෙම කිව්වහම ඒක මිනිස්සුන්ට සාමාන්‍ය නිවුස් එකක්. හැබැයි ඔබට මිනිස්සු අවුස්සලා ගන්න ඕනේ නම් හැබැයි ඔබට මිනිස්සු කලබල ගන්න ඕනේ නම් මිනිස්සු අතර යම් ආකාරයක විවේචනාත්මක විකෘති අදහස් සහිතව මිනිස්සු කලබල අරගෙන යම් ආකාරයක පෙරලියක් ඇති කරගන්න ඕන නම් ඔබේ නිවුස් එක කරන්න ඕනේ මෙහෙමට. මොන්ටිසෝරි බබාලා ගමන් කළ වෑන් රථයට පොලිසියෙන් වෙඩි කියලා දැම්මා නම් මුළු රටම කැළඹෙනවා. චතුරයා කරෙත් ඔන්න ඔය සක්කිලි වැඩේ. කුඩා දරුවෝ ඉන්න 300ක් ඉන්න නැව ඇයි ගන්න නැත්තේ කියන තැනට තමයි මූ ගෙනිච්චේ. ඒක අජිත් පීපෙර රථයට ඔපි අරගෙන එහෙම අරගෙන ගියා. ඒක කමන්නේ දරුවෝ හරි නැවියෝ හරි ජීවිතේ බේරුණානේ. ඒක ලොකු දෙයක්. ඒක කමක් නැහැ. ඉන්දියාව ඒ නැව ඇතුළට අරගෙන ඔවුන් ගන්නෙත් ලංකාවෙන් හම්බෙච්ච පූර්වාදර්ශය පාවිච්චි කරලා. ඒ නිසා ලංකාව මෙතන කීර්තිමත් ආකාරයක මැදිහත් වීමක් සිද්ධ කළා කියන එක ආයි කතා දෙකක් නැහැ. හොඳින් මේ සමාජයට පෙන්නලා ඉවර කළා. හරි. ඔය දේවල් ඔය විදිහට සිද්ධ වෙනකොට මේ රට ඇතුලේ දේශපාලනයේ ඉතාමත් කොන්ද කෙලින් තියාගෙන ගත්ත තීරණයක් විදිහට මේ ඉරාන නැව වෙනුවෙන් පෙනී සිටීම අපි අතිශයින්ම අගය කරනවා. ඒ නිසා ඒ වෙනුවෙන් අපි ඇත්ත වශයෙන්ම මේ රටේ ජජයට ස්තුතිවන්ත වෙනවා. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් අර දිල්කා සමන්මලී කියන දේශපාලඥයෝ වෙඩින් වලට ගෙනල්ලා එයාලගේ ෆොටෝ දාලා තමන් මාර කනෙක්ටඩ් එක්කෙනෙක් කියලා දේශපාලඥයොත් එක්ක හරි ලොකුවට මහින්දලත් එක්ක හිතවත්කම් පෙන්නලා ඒ කඳවුරු බිඳ වැටිලා විනාශ වුණාගෙන් පස්සේ ලැජ්ජ නැතුව රටින් ගිහිල්ලා ඉවර වෙලා සක්කිලි තිරිසං විදිහට රට අවුලවන්න එහෙ ඉඳලා Facebook පෝස්ට් දා නටන මේ ගෑණි ගැන ඇත්තටම කාන්තාවක් කියන්න තරම් අප්‍රසන්න හැඟීමක් මේ වෙද්දී අපි සතුව තියෙන්නේ. ඔය සක්කිලි වැඩේ හැමදාම කරමින් තමයි මේ රට ඇවිලුවේ. ඒක නයි පෙන්නලා ඒක පැණිපෝලා උන් මේ රටට කරපු ඩැමේජ් එක. ඊළඟ එක තමයි සජිත් ප්‍රේමදාස කියන විපක්ෂ නායකකමේ ගෞරවේ නොතියන මේ ලැජ්ජ නැති ගොන් තඩියව ඇයි තාමත් විපක්ෂයට ඉවත් කරගන්න බැරි? තාත්තගේ ආభాෂයෙන් පුතා ජනාධිපති වෙන්න ඕනේ කියලා ලෝකේ කොහෙවත් නියමයක් නැහැ. මේ වගේ මිනිහෙක්ව ජනාධිපති කරගත්තොත් කවදා හරි දවසක රාජ්‍ය නිලධාරීන්ට එහෙම වැඩ කරන්න වෙන ඛේදවාචකය කොච්චර දරුණුද කියලා නිකමට කල්පනා කරලා බලන්න. ගසනම් ඒකට වෘක්ෂය කියන්න පුළුවන්, ට්‍රී කියන්න පුළුවන්, වනස්පතිය කියන්න පුළුවන්. ඔය විදිහේ සමාන පද කියනවා. හැබැයි අපිට කියන්න පුළුවන් සරලම කතාව ගස නම් ඒ ගස කියලා අපි කතා කරනවා ඇරෙන්න එතනින් එහාට ඒකට තියෙන සමාන පද විවිධ වර්ගයේ තාල වර්ගයේ ගස් එහෙම නැත්නම් මේක මොකද්ද මේවට අපි කියන්නේ විවිධ ඒ එක වර්ගවල ගස් වර්ග තියෙනවනේ මේක මේ විවිධ වර්ගයේ ගස් මේවා කඳේ ආහාර ගබඩා කරනවා පත්‍රවල නිෂ්පාදනය කරනවා මේ වගේ එක විදිහේ දේවල් කියලා ගහපු කියන්න පුළුවන්. මේ සජිත් ප්‍රේමදාස කියන ගොන් තඩියට කතා ලියන එක හෝ සජිත් ප්‍රේමදාස කියන මිනිහා කරන්නේ වාහනේ කාර් එකක් නම් කාර් එකේ මොඩල්ස් ටික ඔක්කොම කියවනවා ඒ සිදුවීමට අදාළව. මූ මොන මෝඩේද්ද කියලා නිකමට හිතලා බලන්න. සබ්මැරීනේ මොන වර්ගයකක්ද මොකද්ද ඒකෙන් ගැහුවේ මොකද්ද? තමුන්ට තියෙන ඩේටා ඔක්කොම ටික පාර්ලිමේන්තුවේ කියලා
ඒ ඩේටා ටිකට හරියන්න අනිත් මිනිස්සු උත්තර දෙන්න ඕනේ කියලා කියනවා නම් රාජ්‍ය නිලධාරීන් නිකමට මතක තියාගන්න මේ වගේ තකතිරුවෙක් එක්ක වැඩ කරන්න සිද්ධ වුණොත් ඌ දන්න ටික ඔක්කොම කොහෙන් හරි හොයාගෙන ඇවිල්ලා ඒ ටික එළියට දාලා මේ ටික ගැන උඹලා මට කියන්න කියලා කියනව ඇරෙන්න මේ වගේ මිනිස්සුන්ට ප්‍රායෝගික මහ පොළොවේ ප්‍රශ්නයක් විසඳන්න කිසිම ආකාරයක සබුද්ධිත ස්ථානෝච්ච ප්‍රඥාවක් නැහැ. මේ මොන කතාවද? ගහලා ගිහින් සබ්මැරීනයක්. ඒකේ වර්ගය මොකද්ද? ගහපු මිසයිලේ මොකද්ද? ඒවා ඒ පරීක්ෂණ කරන තැන්වලදී හොයයි. ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක කාලේ පාවිච්චි කරලා සබ්මැරින් මොඩල් එකයි ගහපු මිසයිලයි උඹ කැමති නම් බං ආස් දැනගන්න ඕවා. ඇමරිකාවෙන් හරි කතා කරලා මොකක් හරි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් හරි පාවිච්චි කරලා ඒක හොයාගන්න. මේ රටේ මහ ජනතාවගේ ප්‍රතිපත්ති සම්පාදනය කරන කාලේ ඔයාගේ දැනුම පිපාසාවට පාවිච්චි කරන්න එපා. ඒ නිසා අපිට හිතනවා ඇත්තටම ආණ්ඩුව පිළිබඳ යම් යම් විවේචන තිබ්බා. පැහැදිලි. ඒක කතා දෙකක් නෑ. හැබැයි මේ අවස්ථාවේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණු ආකාරයෙන් විපක්ෂය කියලා දෙයක් නෑ කියලා මිනිස්සුන්ට තේරුම් ගියා. මොකද නාමල් රාජපක්ෂ කියන එක ලංකාවේ ප්‍රශ්නේ ආණ්ඩුව වගකිය යුතුයි කියලා NDTV ඉන්ටර්විව් එකේ ඌට ඉංග්‍රීසි බැරි නිසා ඌ ඒකම කියව හැම ප්‍රශ්නෙටම උත්තර දුන්නා. NDTV මාධ්‍යවේදියා බොහොම පරිස්සමෙන් ඉන්දියාව වෙතන ලොකු වරදක් කරලා තියෙන බව දැන ඉන්දියාව සේෆ්ගාඩ් කරන්න හරි ලස්සනට ප්‍රශ්න අහනවා. හරි මේක අපේ ටෙරිටෝරියල් සී එක මේ වෙද්දී ඉන්දියන් ඕෂන් එක ලොකු කන්ෆ්ලික්ට් එකක තියෙන්නේ. මේ ප්‍රශ්නේදී කොහොමද ඉන්දියන් ඕෂන් එක ක්‍රියාත්මක වෙන්න ඕනේ? අන්න ඒ ලයින් එකෙන් ඌ ගේනකොට නාමල් රාජපක්ෂ කියන ඔය අනාගත ජනාධිපති කරන්න හදන ගොන්තඩියා කියනවා නෑ මේක මෙහෙමනේ, මේක ලංකා රජයේ වගකීම බාර ගන්න ඕනේ. නෑ පැය 11ක් විතර එළියේ තිබ්බා. ඕෆ් ෂෝ එකේ තිබුණේ. ඇයි මේක කරේ නැත්තේ? so we need to question the government. මේ ගොම් බූරුවා ඉන්දියන් NDTV ඉන්ටර්විව් එකට කියන කතාව මේ. එහෙනම් ඉන්දියාව තමයි මේකේ ලොකුම වැරද්ද කරේ තැන. හේතුව ඉන්දියන් ගවර්න්මන්ට් එක මේ නැව ගත්තේ නෑ. අනික ඉන්දියාව තමයි මේ අයට ඉන්වයිට් කළේ. එහෙම කරලා මේ මිනිස්සුන් අතෑරියා. ඉතින් එහෙම කරපු රටේ මිනිස්සු තමන්ගේ රට බේර ගන්න වැඩ කරද්දි ඔන්න නාමල්ලගේ තියෙන අන්ධබාල දේශපාලන ගතිය කියන එක ලෝ ෆැකල්ටි විභාග හරියට පාස් කරේ නැහැ කියන්න මීට වැඩිය උදාහරණ ඕනේ නැහැ. ඒ නිසා විපක්ෂයක රෙදි ඔක්කොම ගලවලා විපක්ෂය කියන එකේ හැටි මෙන්න මේකයි. ඒ නිසා තියෙනවට මේ ආණ්ඩුව තමයි හොඳ විකල්පය කියලා හරි ලස්සනට කියපු අවස්ථාවක් විදිහට මේ සිදුවීම් දාමය අපි ජනගත කරනවා. මේ නිකමට මේ වීඩියෝ කෑල්ල තමුණන අන්තිමට ඒ තමයි නැවියොද දරුවෝද කියලා අහනකොට සජබේ එවුන් ඇඹරෙන ඇඹරිල්ල බලන්න. ඔය චතුර අල්විස්ලා වගේ පොරවල් මාධ්‍යවේදියෝ නෙමෙයි. උන් ඉන්නේ ගිරව්. උන් කාගේ හරි දෙයක් කියවලා ඒ කියවන එකට පොඩි කමෙන්ට් එකක් දැම්මම උන් තමයි මේ රටේ මාධ්‍යවේදියෝ වෙන්නේ. උන් මාධ්‍යවේදියෝ නෙමෙයි. ඒ වගේ උන්ගේ ටොෆි කන්න එපා කියලා තමයි අපි ඉල්ලන්නේ.